क्यों मिलती है नजर, क्यों होता है असर, क्यों होती है सहर, ना तुम जानो ना हम. ඔන්න හොඟ දවසකින් ආයෙත් මං ආවා. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අපි මේ ළඟදි දවසක ගියා වේවැල්දෙනිය පැත්තට. හැමෝම වගේ දන්නවනේ ඉතින් මේ පැත්ත මොනවටද ප්‍රසිද්ධ කියලා. ඉතින් අපිට ඕන වුණා ලෑම් ෂේඩ් වගේක් ගන්න. ඒක බලමුකෝ දැන් මේ ලෑම් ෂේඩ් ටික අපි ගෙදර ෆික්ස් කරලා කොහොමද ලස්සන කියලා. මේ ඉන්නේ අපේ ඉලෙක්ට්‍රීෂියන්. අපි මේ හදන්නේ වහලට පොඩි වයර් එකක් ඇදගන්න. වහලට කලින් වයර් එකක් ඇදගෙන ප්ලෑන් කරලා තිබුණ නැති ඉඳා ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපිට අන්තිමට වයර් එකක් ඇදගන්න ඕනේ වහල මැදට. කොයික ගන්නද කියලා ඩිසයිඩ් කරගන්න බැරුව අමාරුවෙන් ඔන්න ලෑම් ෂේඩ් තුනක් අපි ඉතින් ගත්තා. බලන්නකො මේක දැන් සෙට් කරාම කොහොමද තියෙන්නේ කියලා ඔයාලත් ඔන්න මේ විදිහට තමයි ඉතින් වයර් එක දාලා ෆික්ස් කරලා ගත්තේ. ඉතින් ඒ ගත්ත ලෑම් ෂේඩ් තුනම අපිට මේ එකට සෙට් කරන්න ඕනේ වුණා. ඉතින් අපි මෙන්න මේ ඩිස්ක් එක නේද මේකට කියන්නේ. ඒක අපි ගත්තේ ලෑම් ෂේඩ් ඔය ලයිට්ස් තියෙන කඩවල ඔක සයිස් එහෙම තියෙන ඔය ඔතන හෝල්ස් තියෙනවා. වයර් එක එකෙන් දාලා අපිට සෙට් කරගන්න තමයි තියෙන්නේ. හරි හෝල්ඩර්ස් දාලා ඔන්න දැන් මේ වැඩේ ඉවරයි. අපි දැන් බලමු උඩට තියලා අපිට ඕන උස තියෙනවද කියලා. ඔව් බයයි නගින්නේ. ඒ ගාන හරිද? තව ඉස්සෙන්න ඕනේ නේද? නැද්ද? හරිනේ. මේ දෙක අතරටනේ. ඔව්. එතකොට අහුවෙන්නේ මේක ඔන්න ඒකට අහුවෙන්නේ. හරි ඒ විදියට උස හරිද බලලා අපි මේ වයර් තුනම දැන් එකට ජොයින් කරන එක තමයි කරන්නේ. है रूप में इतना सादापन तो कितना सुंदर होगा मन हो. है रूप में इतना सादापन तो कितना सुंदर होगा मन. बिन गहने और श्रृंगार बिना वो तो लगती है दुल्हन. ඔන්න දවස් ගාණක් මහන්සි වෙච්ච වැඩේ අන්තිමට ඉවරයි. අපි එන රෑ වෙලා බලමු ලස්සන කොහොමද කියලා. ඔයාලත් ඔහොමම ඉන්න ඕන. හවසට ඉස්සෝ වඩේ එකක් කාලා තේ එකක් බීලම මේක ලස්සන බැලුවා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් මේ පරිප්පු ටිකක් පෙඟෙන්න දාන්නයි හදන්නේ. काजल बिंदिया कंगन झुमके काजल बिंदिया. ඒ වැඩ අතරේ මේ චූටි බබා මොනවද බල්කනි කරන්න කියලා ඉතින් මං සැරෙන් සැරේ ඇවිල්ලා බලන්න ඕනේනේ. कली खिली है हम उसके दीवाने हैं. මේකට කඩල පරිප්පු ගත්තා නම් තවත් හොඳයි. මගේ කඩල පරිප්පු ටික නම් ඉවර වෙලා තිබ්බේ. ඉතින් දැන් මම මේක බ්ලෙන්ඩර් කරගෙන මේකට ඕන කරන දේවල් දාගෙන මෙන්න මික්ස් කරලා ඉස්සෙක් තියලා ෆ්‍රයි කරන්නයි හදන්නේ.
වෙනකන් ඉවසිල්ලක් නැතුවනේ හිටියේ මේ ලයිට් දාලා බලන්න. ඔන්න ඉතින් අද වැස්සත් එක්කලා ඉක්මනට කලවර වැටුණා. ඉතින් බලන්නකො දැන් ලස්සන කොහොමද කියලා. මට නම් මං ආස විදිහට ලස්සනටම මෙතන ලයිට් එකෙන් ලස්සන වෙලා ආවා. අද නම් මම බැල්කනියේ වෙනදටත් වඩා වැඩියෙන් වෙලාවක් ඉඳී කියලා තමයි මට නම් හිතෙන්නේ. එතන සෑහෙන වෙලාවක් ඉඳලා අන්තිමට මට මේ මං කර හිටපු වැඩේත් අමතකුණානේ. ඔන්න දැන් හස්බන්ඩ් ගෙදර එන වෙලාවනේ. ඉතින් මම මෙයා බලන්නේ ටක් ගාලා මේ වැඩේ ඉවරයක් කරලා එයා එන වෙලාවේ ලස්සනට තියන්න. ඔයාලට ඇහෙනවනේ සද්දේ. අපේ පොඩි බබා දැන් චුට්ටක් සෑඩ් මූඩ් වෙලා. ඔන්න ඔහොම ඉතින් බබාලා නේද? අඬනවා, hina වෙනවා.